සර් පෙන්නනම් මේ F6 එන්ජින් එකක් මේ ගලවන්න ලෑස්ති. අපි සාමාන්‍ය එන්ජින් එකක් ගලවන්න කලින් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේ අපි මේ කරන්ට් රොඩ් එක පන්නන්නේ. මේ බලන්න මේකේ මේ කැප් එකට අපි මේ රොඩ් එකට මේ කැප් එකට අපි සලකුණු දා ගන්න ඕනේ. මේක නම් ඉස්සරහ පැත්තේ නිසා 1 මේක 2 3 කියලා අනිවාර්යෙන්ම මාක් කර ගන්නවා රොඩ් එකට කැප් එකට. මොකද හයි කර ගන්න ලේසි. හරි. අපි ඉස්සරෝම ඊට පස්සේ පිස්ටන් එකත් ඉස්සරහා බලා ගන්න ඕනේ. මේක ඊතලේ තියෙන මම පෙන්නන්නම් මේ. පිස්ටන් එකේ මේකේ ඉස්සරහා බලන්න. මේ ඩොට් එක තියෙන ඉස්සරහා. ඒ කියන්නේ එන්ජින් ඉස්සරහා පැත්තේ පෙන්නන පිස්ටන් එක. අපි ඉස්සරෝම ගලවන්න ඕනේ. මේ කැප් එක රොඩ් කැප් එක ගලව ගන්න ඕනේ. රොඩ් කැප් එක ගලවද්දි මම මේක මේ සාමාන්‍යයෙන් එල් හැන්ඩලර් එකක් දාලා ගලවන්න. මොකද මේක අපි ටෝක් කරද්දී මේ ටෝක් එක පාස් කරන්න පුළුවන්. හරි. මම එකක් පෙන්නන්නම් කොහොමද ගලවන්නේ කියලා ටිකක් දිගේ වීඩියෝ එක. ඉස්සනේ මෙතන කැප් එක මේ කැප් එක තමයි මම සලකුණු කරගන්න ඕනේ මෙතන. මේ බලන්න මේක ගහලා දෙන්න. මේ මම මාක් කරේ. මේ පැත්තෙත් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ගලවද්දිම මේ බෙයාරින් එක චෙක් කරගන්න ඕනේ. බලන්න. මේ බෙයාරින් එක සයිස් එක බලා ගන්නත් පුළුවන් එන්ජින් එකක් ගලවද්දි. ඒ ස්ටෑන්ඩඩ් තියෙන්නේ. හරි. ඊපස්සේ සර් පෙන්නන්නම් මේක දැන් අපි එළියට ගන්න මෙන්න මෙහෙම. ඔන්න බලන්න මම මේ පැත්තෙන් තට්ටු කරාම මේ පැත්තෙන් පිස්ටන් එක එළියට එනවා බලන්න. අපිට මේක ලීන් එකක් පාවිච්චි කරගන්න ඕනේ. නැත්තම් මේ යකඩයක් අපි පාවිච්චි කරන්න කොයිලාව චුට්ටක් එන්න පරක්කුවේ මොකද පොඩි සෙට් එකක් මෙතන ඉතින් දැන් අපිට මේ මම මේකෙදිම කියලා දෙන්නම්. මෙතෙන්දී මම අපිට මේක රින්ග්ස් මේ රින් එකක් මේ බන් මේ ගොඩක් මේ රින්ග්ස් ගෙවිලා දෙන්නේ. මේ টොප් රින් එක ගලවලා මේ টොප් රින් එක ගලලා මේ බෝර් එකට දාලා නිකන් බලන්න පුළුවන්. කොච්චර ගැප් එකක් මේක ඇහැට පේන්න තියෙනවද කියලා. බලන්න. ටිකක් ගැප් එක වැඩි. හරි මේක පිස්ටන් එක දාලා බලා ගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි.